පෝස්ට් ඔෆිස් එකෙන් COD යන පාර්සල් ට්‍රැක් කරලා බලන විදිහ ඔයා දන්නවද? දන්නේ නැත්නම් මේ වීඩියෝ එක දිගටම බලන්න. පෝස්ට් ඔෆිස් එකෙන් පාර්සල් COD යවන විදිහ මම වීඩියෝ එකකින් කියලා දුන්නා. ඉතින් මම දැන් යන්නේ ඔයාලා යවන පාර්සල් කොහෙද තියෙන්නේ, තාම කස්ටමර්ට ගිහින් නැද්ද, කස්ටමර්ට ඩිලිවර් වෙලාද කියලා චෙක් කරගන්න පුළුවන් කුරියර් එකේ වගේම ට්‍රැක් කරලා. මේ විදිය කොහොමද කියලා තමයි මම දැන් කියලා දෙන්න යන්නේ. මගේ කලින් වීඩියෝ එක බැලුවා නම් ඔයා දන්නවා අපි COD පාර්සල් එක පෝස්ට් ඔෆිස් එකට බාර දුන්නාට පස්සේ අපිට printed receipt එකක් දෙනවා. මෙන්න මේ වගේ. ඒකේ මේ වම් අත පැත්තේ තියෙන මෙන්න මේ නම්බර් එක තමයි අපේ tracking නම්බර් එක වෙන්නේ. අපි පාර්සල් එකට අදාළ tracking නම්බර් එක වෙන්නේ. අපි ඒක track කරලා බලන්නේ කොහොමද? මම ඔයාලට කලින් වීඩියෝ එකේ කිව්ව postage app එක තියෙනවානේ. ඒකෙත් මෙන්න මේ වගේ icon එකක් තියෙනවා. ඔයාගේ COD පාර්සල් track කරලා බලන්න. හැබැයි මමත් ඕකෙන් මුලින්ම track කරලා බලන්න මගේ පාර්සල් වල tracking numbers ගහලා බැලුවා. ඒ ගහන හැම නම්බර් එකකම මෙන්න මේ වගේ error code එකක් එනවා. කියන්නේ error message එකක් එනවා. ඉතින් ඊට පස්සේ මම කරේ post office එකට call කරා. මෙන්න මේ වගේ issue එකක් තියෙනවා කියලා. ඊට පස්සේ යාලා කිව්වා ඔව් ඒක app එකේ common error එකක්. ඔයාලට COD parcel track කරලා බලන්න පුළුවන් website එකක් තියෙනවා කියලා. ඒ website එක තමයි මෙන්න මේ screen එකේ දාලා තියෙන්නේ. මේ website එකට log වෙලා ඔයාලට මේ වීඩියෝ එකේ තියෙන විදිහට ඔයාගේ COD parcel track කරලා බලන්න පුළුවන් ඒවා කොහෙද තියෙන්නේ කියලා. ඉතින් මං හිතනවා ඒ ප්‍රශ්නෙට විසඳුමක් හම්බුණා කියලා. ඉතින් ඔයාලට තවත් දැනගන්න දෙයක් තියෙනවා නම් මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාගෙන යන්න.